ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ අවුරුදු 50කට පස්සේ ගුවන්ගත වෙච්ච ඇමරිකාවට අයිති Boeing 747 E-4B Night Watch. එහෙම නැත්නම් Doomsday plane කියලා හඳුන්වන නියුක්ලියර් යුද්ධයක් වෙලාවේදී හරි එහෙම නැත්නම් රටටම බලපාන හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා තියෙන වෙලාවක ගුවන්ගත වෙලා ඇමරිකානු ජනාධිපතිට ගුවනේ ඉඳලා රටේ පාලනය අඛණ්ඩව ආරක්ෂිතව කරගෙන යන්න පුළුවන් ලොව තියෙන එකම ගුවන් යානය ගැන. මේ ගුවන් යානය ගැන ලෝකෙම කතා කරන්න ගත්තේ 2026 ජනවාරි මාසේ පළවෙනි සතියේදී. මේ ගුවන් යානය හදිසියේ ගුවන්ගත වීමත් එක්ක. මේ ගුවන් යාන 4ක් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සතුව තියෙනවා. මේ ගුවන් යානවලට කිසිම ප්‍රහාරාත්මක හැකියාවක් නැහැ. නමුත් මෙහි විශේෂත්වය තමයි යම් කිසි හදිසි තත්ත්වයක් රට තුළ උද්ගත වුවහොත් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිට ආරක්ෂිතව ගුවන්ගත වෙලා අඩි 30000ක් පමණ ඉහළ අහසේ සිටමින් රටේ පාලනය කිසිම බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබීම. විශේෂ කාරණය තමයි මෙම ගුවන් යානයට සතියක කාලයක් දක්වා ගුවන්ගතව සිටීමට හැකියාවක් තිබීම. රුසියාවේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වෙච්ච වෙනිසුවෙලා ජනාධිපති අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට රැගෙන යාම, ඊට අමතරව රුසියාවේ තෙල් නැවක් අට්ලාන්ටික් සාගරයේදී ඇමරිකාව විසින් අත්අඩංගුවට ගැනීම, රුසියාවේ තවත් එක් දීර්ඝකාලීන මිතුරෙක් වන ඉරානය තුළ ඇති වත්මන් පාලනයට විරුද්ධව ගෙන යන විරෝධතාවලට ඊශ්‍රායලය ඇති සම්බන්ධතාවය සහ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික අභිනිෂ්පාදනයට එල්ල කරන ලද බෝම්බ හෙලීම, ඊට අමතරව ලෝකයේ වේගයෙන්ම නැගින ආර්ථිකයක් හිමි ඉන්දියාව විසින් ඇමරිකාවට වඩා රුසියාව සහ චීනය සමග නව රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීම, ඊට අමතරව චීනය සහ ජපානය අතර ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සහ චීනය විසින් එම කලාපයේ පවත්වාගෙන යන විවිධ යුද අභ්‍යාස, උතුරු කොරියාව විසින් නොනවත්වා පවත්වාගෙන යන විවිධ මිසයිල් පරීක්ෂණ සහ වසර කීපයක සිට රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය සහ ඒට යුරෝපයේ අනිකුත් රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දක්වන සෘජු සහ වක්‍ර අතපෙවුම් මැද්දේ මෙම ඩූම්ස්ඩේ ගුවන් යානය අවුරුදු 51කට පස්සේ ගුවන් ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපළට ගොඩබෑම ලෝකේ පුරාම විශාල ලෙස කතාබහට ලක් වෙනවා. ලෝකයේ යුද ශක්තිය අතින් ඉදිරියෙන්ම සිටින රටවල් දෙක හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ සහ රුසියාව හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ලෝකයේ තියෙන න්‍යෂ්ටිකාවි වලින් 90%කම හිමිකාරීත්වය දරන්නේත් මේ රටවල් දෙකම තමයි. ඒ අතරින් රුසියාව ඉදිරියෙන් සිටිනවා. ඔවුන් සතුව න්‍යෂ්ටික අවි 5459ක් තියෙනවා. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ සතුව න්‍යෂ්ටික අවි 5177ක් පවතිනවා. මේ න්‍යෂ්ටික අවි අතරින් රුසියාව 1718ක් වන න්‍යෂ්ටික අවි මේ වන විට ස්ථානගත කරලා තියෙන්නේ. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන් සතු න්‍යෂ්ටික අවි වලින් 1770ක් මේ වන විට ස්ථානගත කරලා තියෙනවා. අපි මේ Boeing 747 E-4B Night Watch එහෙම නැත්නම් Doomsday plane එක ගැන තවදුරටත් කතා කරනවා නම් මේ ගුවන් යාන දැනට පාලනය කරන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ National Airborne Operation Center එක විසින්. මේ ගුවන් යානය Flying Pentagon කියලාත් හඳුන්වනවා. මෙහි මගින් 112 දෙනෙක් රැගෙන යන්න පුළුවන් වගේම සත්‍යක කාලයක් ගුවනේ රැඳී සිටින්න පුළුවන්. න්‍යෂ්ටික ප්‍රහාරයකදී වුණත් ආරක්ෂිතව රැඳී සිටින්න පුළුවන් විදියට තමයි මේ ගුවන් යානයේ බඳ කොටස සකස් කරලා තියෙන්නේ. මේ ඇතුළත ඔපරේෂන් රූම්ස්, කන්ෆරන්ස් රූම්ස්, ඒ වගේම කමාන්ඩ් සෙන්ටර් එකක් වගේම විවේක ගන්න ස්ථානයන්ද සමන්විතයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සතුව මෙවැනි ගුවන් යාන 4ක් ඇති අතර ඉන් එක් ගුවන් යානයක් සෑම විටම ගුවන්ගත වීමට සූදානම්ව පවතිනවා. ලෝකයේ පවතින යුද උණුසුමත් එක්ක ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියන අනපේක්ෂිත තත්ත්වයක් එක්ක අපි හැමෝටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒත් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු කිසිම යුදමය තත්ත්වයක් නැවත ලෝකේ ඇති වෙන්න එපා කියලා. එහෙනම් මම අදට නවතිනවා. ඔයාලා හැමෝටම ජය වේවා.